ප්‍රභා සංශ්ලේෂණය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ කුමන ප්‍රකාශයද? එක තියෙනවා PEP කාබොක්සිලේස් C4 ශාකවල ආලෝකය මත රඳා පවතින ප්‍රතික්‍රියාවට දායක වේ. PEP කාබොක්සිලේස් දායක වෙන්නේ අඳුරු ප්‍රතික්‍රියාවට. හරි. අඳුරු ප්‍රතික්‍රියාවට දායක වෙන්නේ. ඒතකොට ඒක ආලෝකය මත රඳා පවතින ප්‍රතික්‍රියාවට දායක වේ කියන එක වැරදි. හරි. මතයි කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණයටනේ PEP දායක වෙන්නේ පත්‍ර මැද වල. ඒක වැරදි. දෙක චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගණනය PS2 තුල සිදුවන නමුත් PS1 වල සිදුවෙන්නේ නැහැ. අනිත් පැත්ත වෙනවනේ. PS1 වල තමයි චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගණනය වෙන්නේ. අපි කලින් දීලා තියෙන chart එක බලා ගන්න. පාඩම ඩිස්කස් කරද්දි කරා PS1 ප්‍රභා පද්ධතිය තියෙනවා. එතකොට මේ ප්‍රභා පද්ධතිය ඇසුරු කරගෙන තමයි චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගණනය සිද්ධ වෙන්නේ. හරි. මේකේ ආලෝකය පළ ලබා ගන්න මධ්‍යස්ථානය හා ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය පිහිටනවා. එතකොට 3 චක්‍රීය රුබිස්කෝහි කාබොක්සිලේස් හා ඔක්සිජනේස් එන්සයිම දෙකම උපස්තරය ලෙස RUBP භාවිතා කරයි. ඔව්. රුබිස්කෝ එන්සයිමේ කාබොක්සිලේස් කොටස කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරනවා RUBP මගින්. උත්ප්‍රේරණයට තමයි මේ එන්සයිමේ දායක වෙන්නේ. ඔක්සිජනේස් ඔක්සිජන් ප්‍රතිග්‍රහණයේ උත්ප්‍රේරණයට දායක වෙනවා. හැබැයි මේ දෙකම ප්‍රතිග්‍රහණය කරන උපස්තරය වෙන්නේ RUBP. ඊපස්සේ ඒක හරි. 4 ඔක්සිජන් හා කාබන් ඩයොක්සයිඩ් සඳහා වෙනස් සක්‍රිය ස්ථාන රුබිස්කෝ නැහැ. එකම සක්‍රිය ස්ථානයේ පවතින්නේ. එතකොට ඒකට තරංකාරී තමයි මේ උපස්තර දෙක මේ ක්‍රියාත්මක වෙන්නේ. 5 ආලෝකයේ ෆෝටෝන මගින් ලබා ගන්න ශක්තියමයින් ක්ලෝරොෆිල් අණු උද්දීපනය වීමෙන් ඍණ ආරෝපිත වෙන්නේ. මෙතනදී ක්ලෝරොෆිල් අණු උද්දීපනය වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඉලෙක්ට්‍රෝන අධිශක්තිමත් මඟ ගමන් කරද්දී ක්ලෝරොෆිල් අණුව ධන අයනයක් බවට පත් වෙනවා. අපි P700+ කියලා දාන්නේ. ඒ ප්‍රභා පද්ධතිය ධන ආරෝපිත වෙනවා. ඒතර නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ අංක 3. හරි. අංක 3.